කේන්තිය නුඹට දායාද කරපු තැන තමයි මේක. කේන්තිය නිසා නුඹට අද ගොඩනගාගත් සියලු දේම අහිමි වුණා. ෆෝන් එකෙන් දකින අනවශ්‍ය දේවල් වලටත් නුඹ කේන්ති ගන්නවා. නුඹ වාහනේ පැදගෙන යද්දිත් අනිත් මිනිස්සු එක්ක කේන්ති ගන්නවා. නුඹට හදලා දෙන කෑම එකේ පොඩි අඩුපාඩුවක් තිබ්බත් නුඹට තරහා යනවා. මිනිස්සු අතින් වුණ පුංචි අඩුපාඩු වලටත් නුඹ කේන්ති ගත්තා. කුඹට කවදාවත් හිතුනේ නැද්ද? නුඹේ කේන්තිය දවසක නුඹව නැති කරයි කියලා. ගියේ නුඹට තිබුණ කේන්තිය අද නෑ. නමුත් කේන්තියේ අකුසල් නුඹ පසුපස හමා ආවා. නුඹට හිතුනේ නැද්ද? නුඹේ කේන්තිය නිසා තවත් මිනිහෙක් ඇති කරගන්නේ කේන්තියමයි කියලා. නුඹල වගේ මිනිස්සු හිතන්නේ ඉවසීම නිවටකමක් කියලා. උරෙක් මඩවලක් දැක්කොත් ඌ සතුටින් ඒකේ ගිහින් නානවා. නමුත් මිනිස්සු මඩවලක් දැක්කොත් ඒකේ ගිහින් නාන්නේ නෑ. තමන් අකමැති දෙයින් අයින් වෙන්නයි ඕනා. අකමැති දේ එක්ක ගැටෙන්න අවශ්‍ය නෑ. ඉවසන්න පුරුදු වුණ කෙනයි මේ ජීවිතයේ සැබෑ මානසික නිදහස විඳින්නේ.